පරාටේ අහෝසි කිරීම බැංකු ගණන් ගන්නේ නැහැ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රකාශයක සඳහන් කර තිබෙනවා. රජයේ තීන්දුව ගත්තයින් පස්සෙත් මෙන්න වෙන්දේසියට දාලා තියෙන ආයතන කරුණා කරලා මහ බැංකුවට උපදෙස් ලබා දෙන්න අඩුම ගානේ චක්‍රලේඛයක් නිකුත් කරලා මේ පරාට එක්සිකියුෂන්ස් ඔක්කොම නතර කරන්න. මේ අහිංසක ශුද්‍ර කුඩා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ගේ දේපල වෙන්දේසිය කැබිනට් එක තීන්දුවක් අරගෙන තිබියදී මේක ක්‍රියාත්මක කිරීම ඇත්ත වශයෙන්ම වැරදි. මේ රටේ දලදේශීය නිෂ්පාදිතයට විශාල දායකත්වයක් ලබා දෙන ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් අද බරපතල ගැටලුවකට මුහුණ දෙනවා. ඔව් පරාටේ නීතිය తాවකාලිකව සස්පෙන්ඩ් කරා. නමුත් ඒක විසඳුමක් නෙවෙයි. මේ අයගේ හිඟ ණය ප්‍රශ්න, බොල් ණය ප්‍රශ්න, ක්‍රිබ් එකේ ලයිස්තු ගත වීම, පාස්කු ප්‍රහාරය, බංකොලොත් භාවය, කොරෝනා මේ හැම එකකින්ම නිර්මාණය වුණු තත්ත්වයන් තුළ අද ශුද්‍ර කුඩා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් බරපතල ව්‍යසනයකට ලක් වෙලා තිබෙනවා. ඇයි මේ අයගේ මේ ණයබරතාවයට තිරසර විසඳුමක් ලබා නොදෙන්නේ? ඡන්දේ බලාගෙන වේදිකාවල දුන් පොරොන්දු වර්තමාන ආණ්ඩුව අමතක කළාට සජිත් විපක්ෂයේ ඉඳන් මේ මිනිසුන්ට එදත් උදව් කළා. ඒ ජාත්‍යන්තරයත් සම්බන්ධ කරගනිමින් අද කුඩා කර්මාන්ත කඩාගෙන වැටලා පොළොවටම සමතලත් වෙලා තියෙන වෙලාවක ආසියානු සංගණක බැංකුවේ ප්‍රධානියා ගෙන්නලා මේ මිලියන 100ක් US ඩොලර් මිලියන දෙන එක පිළිබඳව කතා කරන්න අද ශක්තිමත් කොන්දක් තියෙන විපක්ෂ නායකවරයාට විතරද කියලා මම අහනවා. අපිට IMF එකත් එක්ක විපක්ෂ නායකතුමා මේ ඕගනයිස් කරපු මේක මීටින් එකේදී කියා ගන්න පුළුවන් හැකියාව ලැබුණේ MSME එක අපි මුහුණ පාන ප්‍රශ්න ටිකත් අද මෙතුමාලාට මේ ප්‍රශ්න ටික හරියාකාරව තේරුණා. රජය හැම වෙලාවම කියන්නේ IMF කී ෂීල්ඩ් එක ඉස්සරහට දාලා ඒතර ඒගොල්ලන්ට ඒ ගැන අහපු ගමන් hina ගියා. තුමාලාට ඇත්තටම අපේ තත්ත්වයේ සැබෑ ලෙස තේරුම් ගියා. මේ විපක්ෂ නායකතුමා මේ කරපු කාර්යය ගැන අපි ගොඩාක් විපක්ෂ නායකතුමාට ස්තුතිවන්ත වෙනවා. 76 අවුරුද්දක් මේ රටේ මිනිස්සු කිව්වේ සීතල කාමරවලින් ඉඳන් අපේ ප්‍රශ්නවලට විසඳුම් හොයනවා. ප්‍රශ්නෙට මුහුණ දෙන්න අපිව සම්බන්ධ කරගන්නේ නැහැ කියලා. ඒත් සජිත් ප්‍රශ්නවලට විසඳුම් සොයන්නේ ජනතාවත් සම්බන්ධ කරගෙනයි. මේක රටට අලුත් දෙයක්. Thanks very much. Good to see you. Thank you all. පරිණත දේශපාලනයේ නොසැලෙන දැක්ම සජිත් ප්‍රේමදාස